අසසුම දෙවනාදියරේ මුදල් සිස්ටම් වැටුණද? ඔව්. අද සිස්ටම් වැටිලා තියෙනවා දෙවනාදියරේ මුදල් ලැබෙන සියලු දෙනාගේම මුදල් සිස්ටම් එකට වැටිලා තියෙනවා. මම මේ ෆොටෝ එකක් දාලා තියෙන්නේ ගිය මාසේ මුදල් වැටුණ සහ මේ මාසේ මුදල් සිස්ටම් එකට වැටුණ කෙනෙක්ගේ තමා මේ දාලා තියෙන්නේ පළවෙනි ෆොටෝ එක. එතකොට මෙතෙන්දී වීඩියෝ එකේ කොටස් 4ක් ගේනවා. මේ තමා මාස දෙකේ මුදල් වැටුණ සිස්ටම් එකට වැටුණ කෙනෙක්. එතකොට මේ ඔයාලට පේන්නේ ගිය මාසේ මුදල් සිස්ටම් එකට හෝ අතට ලැබුණේ නැති හැබැයි මේ මාසේ මුදල් සිස්ටම් එකට වැටිලා තියෙන කෙනෙක්ගේ ස්ක්‍රීන්ෂොට් එකක් තමයි මම මේ දාලා තියෙන්නේ. නම්ගම් විස්තර කපලා අයින් කරලා තියෙනවා. එතකොට තව ඉන්නවා මේ මාසෙත් සිස්ටම් එකට මුදල් වැටුනේ නැති අය. ඒ අයගේ ගිණුම් තවම සකස් කරලා නැහැ. පෙන්ඩින් තියෙන නිසා තමයි එයාලට මුදල් වැටුනේ නැත්තේ. මම ඒ වගේ ෆොටෝ එකකුත් ඔයාලට පෙන්නන්නම්. මෙන්න තියෙනවා ඒ ෆොටෝ එක. මේකේ මුදල් මේ මාසෙත් තවම සිස්ටම් එකට වැටිලා නැහැ. ඕපන් account පෙන්නනවා. ඒ වගේම මෙතන රතු පාටින් මම පෙන්නනවා application processing. ඒ කියන්නේ තවම ඒක හරියාකාරව ගිණුම සකස් කරලා නැහැ මේ ආශ්වාසුම ගිණුමේ නිසා මේ මාසෙත් මුදල් මේ ආයත සිස්ටම් එකට වැටිලා නැහැ. එතකොට තවත් තියෙනවා මේ මුදල් සම්පූර්ණයෙන් ආශ්වාසුම ලැබෙන්නේ නැති පිරිසකුත් ඉන්නවා. ඉතින් එහෙම account එකක් මම ඔයාලට පෙන්නන්නම්. මේ රතු පාටින් පෙන්නනවා no selected ආශ්වාසුම කියලා. ඒ කියන්නේ මෙන්න මේ කොටස් හතර තමයි ඉන්නේ. හැම දෙනාගේම ප්‍රශ්න වලට උත්තර අරගෙන මේ වීඩියෝ එකෙන් එන්නේ. ඒ වගේම තමා කියන්න ඕන මේ 2022 අපි අස්වැසුම සිස්ටම් එකට ලොකුණ ඒ ලින්ක් එකෙන්ම තමයි අපිට මේ 2025 එකත් බලන්න තියෙන්නේ. 2022 කියලා තිබුණට ඔයාලා කලබල වෙන්න එපා. ඒකෙම ගිහිල්ලා මම ලින්ක් එක දාලා තියන්නම්. ඒකේ ගිහිල්ලා ඔයාලගේ ඩෙන්ටිටි නම්බරේ හරි ඒ ඔයාලට දීලා තියෙන රෙෆරන්ස් අංකය හරි ටයිප් කරාට පස්සේ අනිවාර්යෙන් ඔයාලට මේ මුදල් වැටිලාද කියලා බලා ගන්න පුළුවන්.